ඔන්න ඉතින් ඔයාලට පුළුවන් දැන් FB එකෙන් ඔයාලට දෙන ඩොලර් 100 ගන්න. ඒ මාසෙකට රුපියල් ලක්ෂයකට හොයන්න පුළුවන් සුපිරිම වැඩක් ගැන. අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනලා තියෙන්නේ මෙන්න මේ වගේ වීඩියෝස් නැත්නම් මෙන්න මේ වගේ වීඩියෝස් AI ජෙනරේට් කරලා කිසිම මහන්සියක් නැතුව කිසිම වියදමක් නැතුව ඔයාටම කියලා පේජ් එකක් හදලා කොහොමද මාසෙකට ගර්ල් හොයන්න කියලා. ඉතින් මෙන්න මේ විදියට ඔයා හදන වීඩියෝස් Facebook එකේ මිලියන ගණන් views වෙන විදියට හදන්න පුළුවන් රහස් දෙක තුනකුත් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරනවා. මම කතා කරන්නේ Kinetics and කියන මෙන්න මේ ටොපික් එක. ඉතින් මේ ටොපික් එක ඇවිල්ලා ඔයාට සර්ච් කරලා බලන්න පුළුවන් ඕනෑම සෝෂල් මීඩියා එක. මේකෙදී views තියෙන්නේ බිලියන ගණන් වලින් තමයි මෙන්න මේ Kinetics and වලට views තියෙන්නේ. ඉතින් මේවා ඔයාට සාමාන්‍ය කරන්න ගියොත් ලොකු වියදමක් යනවා. නමුත් ඔයාට මම මේ කියලා දෙන ක්‍රමය හරහා AI prompt එක පාවිච්චි කරලා මෙන්න මේ විදිය ලස්සන වීඩියෝස් ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද කරන්න කියලා මම අද A to Z මේ වීඩියෝ එක කතා කරනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අද නම් මගේ සමුන් ටෙක්නික් YouTube channel එකේ වීඩියෝස් බලන්නේ දැම්ම පාරදී subscribe button එකත් click කරලා bell icon එකත් all එකේ තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ විදිහේ වීඩියෝස් AI වලින් අපි ජෙනරේට් කරගන්නේ කියලා. අන්න ඒ process එක දැන් අපි බලමු. වීඩියෝ යන්න කලින් පහළ තියෙන like button එකක් press කරලා යන්න අමතක කරන්න එපා. හරි. ඉතින් ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදිහට ChatGPT එක open කරගන්න. ඉතින් phone එකෙන් කරනවා නම් phone එකෙන් ඔයාට පුළුවන් ඔයා internet and web browser එකට ගිහිල්ලා ChatGPT නැත්නම් ChatGPT app එක තියෙනවා දැන් ChatGPT app එක open කරගන්න. කොහොම හරි මෙන්න මේ විදිහට ChatGPT එක open කරගන්න. මොකද දැන් අපි කරන්න හදන්නේ අපේ වීඩියෝ එක හදන්න අවශ්‍ය කරන prompt එක අපි හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අලුත් tab එකක් open කරලා ඔයා Google Translate එකට යන්න. ඉතින් මේ Google Translate එකට ගිහිල්ලා ඔයා මෙන්න මෙතනින් සිංහල කියන තැන ඔයාට අවශ්‍ය කරන දේවල් ටික තමයි මේ type කරන්න ඕනේ. ඉතින් මම මේ දීලා තියෙන්නේ මම සරලවම මේ මම කියන්නේ සරලවම කරගන්න විදිය. ඕනම කෙනෙක්ට මේ විදිහට කරගන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලා type කරලා ඔයා ඊට පස්සේ ඒක ඉංග්‍රීසි එක මෙන්න මේ විදිහට copy කරලා මෙන්න මේ විදිහට ChatGPT එකේ paste කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට විනාඩියක්වත් යන්නේ නැහැ. තප්පර 5 2 3කින් මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය prompt එක දෙනවා. ඉතින් මේ උඩම චූටි අකුරෙන් තියෙන prompt එක මේ create කියලා තැන තියෙන prompt එක. හරිද? අන්න ඒක ඔයාලා පුළුවන් මෙන්න මෙතන මේ තියෙන පොඩියට තියෙන copy කියන එකෙන් copy කරගන්න. හරි. ඊට පස්සේ copy කරලා ඉවරලා ඔයා මෙන්න මේ විදිහට අලුත් tab එකක් open කරගන්න. ඉතින් මම අද කතා කරන්නේ Google Flow ගැන. ඉතින් මේ Google Flow එකේ ඇත්තටම ලොකු වාසියක් තියෙනවා. මොකද මේකෙදි quality වීඩියෝස් හදා ගන්න පුළුවන්. ඒ වගේම free තියෙන්නේ. හරිද? ඔයාලට සාමාන්‍යයෙන් දවසකට වීඩියෝ 5-6ක් හදා ගන්න පුළුවන්. ඉතින් account මාරු කරගෙන තව ගොඩක් හදා ගන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ඔයාවේ නිතර දකින AI වීඩියෝස් හදලා තියෙන්නේ මෙන්න මේ Google Flow එකෙන් තමයි. මොකද සිංහල හදන්න පුළුවන් ඕන දෙයක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේකටත් මේක යූස් කරනවා මොකද මේක අපිට quality එකම වැඩි කරගන්න පුළුවන් හින්දා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මේකට Google Flow එකට account එකක් හදා ගන්න ඕනේ. ඉතින් මෙතනදී Google account එක දීලා ඊට පස්සේ ලොකුට දෙයක් කරන්න නැහැ. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන new project කියන එක open කරගන්න. ඉතින් new project කියන එක click කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මෙන්න මේ message එකක් එයි. ඔයා ඒවා ටික මෙන්න මේ විදිහට දීලා මේ get started කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ පාත් එක බලා ගන්න. ඉතින් මෙන්න මෙතනින් තමයි අපි අපේ වීඩියෝ එක හදන්න අවශ්‍ය කරන prompt එක දෙන්නේ. ඔයාට පුළුවන් මෙන්න මෙතන පේන නැති පොඩි තියෙන ඉරි කැලි තුනක් තියෙනවා settings කියලා. අන්නේ settings කියන එක ක්ලික් කරගන්න. ඉතින් settings කියන එකට ගියාට පස්සේ ඔයාට මෙතනදී පොඩි setting වගේක් තියෙනවා හදන්න. device 16 කියන එක දෙන්න. ඊට පස්සේ යටත් මෙන්න මේ විදිහට වීඩියෝ ජෙනරේෂන් කියන එකටත් 9:16 කියන එක දීලා ඔයා මෙතන ස්පීඩ් එක දෙන්න 2.5 මෙන්න මේ ස්පීඩ් එක දෙකක් කියලා දෙන්න. ඒ කියන්නේ තප්පර 10ක වීඩියෝක් තමයි අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. මොකද එතකොට ස්පීඩ් කරපුවාම අපිට ගොඩක් ටිකක් වෙලා බලන්න පුළුවන් වෙනවා. මොකද මෙතනදී වීඩියෝ එකක් දෙකක් නෙමෙයි ගොඩක් හදා ගන්න පුළුවන්. එතකොට ඔයාට තප්පර 30ක විතර වීඩියෝ ටිකක් එකතු කරලා ඇඩ් කර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාට තියෙන prompt එක දීලා මෙන්න මේ විදිහට enter කරන්න. prompt එක දීලා enter කරාට පස්සේ චූටි වෙලාවක් යනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ message එකක් එයි. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට message එකක් ආවට පස්සේ ඔයාට පුළුවන් මේ approve කියන එක දෙන්න. ඉතින් මේ මෙතනදී මේ credits 30ක් තමයි අපේ මේක වීඩියෝ එකක් හදාගන්න මේ එක වීඩියෝ එකට 15ක් යන්නේ. දැන් මෙතනදී මට වීඩියෝ දෙකක් හදලා දෙනවා. එතකොට වීඩියෝ දෙකට අවශ්‍ය කරන credits ප්‍රමාණය මෙන්න මෙතන 30ක් කියලා තියෙනවා. ඉතින් මේ මෙව ඉවරනකොට තමයි ඔයාට දවසට හදන්න වෙන වීඩියෝ ප්‍රමාණය ඉවර වෙන්නේ. ඉතින් බොහෝ දුරට මට නම් වීඩියෝ 6ක් වගේ හදා ගන්න පුළුවන් වෙනවා මේකේ. ඉතින් මම දිගටම මේකෙන් තමයි මම ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා තමයි මම මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් ගෙන්න ඉදුවේ. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී මේ approve කියන එක දෙන්න. approve කියන එක දුන්නාට පස්සේ ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වීඩියෝ එක. ඊට මම ඔයාලට මෙන්න මේ විදිහට play කරලා පෙන්නන්නම් වීඩියෝ එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ වීඩියෝස් දෙක ආවේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට play කරගන්න වීඩියෝස් දෙක.
ඉති වීඩියෝ දෙක දැන්වාට පේන ඇති මේ වගේ කිසිම එකන්නේ අර අවුලක් පොල්ටිම තියනවා ඒවගේම තමයි සෞන්් ඩිවස්ටික ගාන්ට අරක කට් කරනකොට ඒ මර කපනකොට පිය සද්ද ඒටික ගාන්ට තියනද මේවා තමයි ඕන වෙන්න හර දෙ නිසා මේ ඔයාට නිකන් කරන්නකොත් කැමරා දාලා තො ලයිට් දාලා එතකොට මේ කයින් ස්ටන්ටික සල්ලියට අරගෙන ගොඩක් දේවල් තියෙන ඉති වාට පැනති විනාඩි දෙක තුනක් තම මේ වැට්ටි කරගන්නකි හරියි ඉතින් දැන්වා මෙන්න මේ විදිහට හදාගත්තු වීඩියෝ එක ඔයා Facebook එකට අප්ලෝඩ් කරන්න ඕනේ ඉතින් ඒ අප්ලෝඩ් කරද්දී මම මේ කියලා දෙන විදිහට අප්ලෝඩ් කරන්න මොකද මේක කවුරුත් කියලා දෙන්න වැඩි හේතුව තමයි මේකේ දුවාට ගොඩක් views ගන්න පුළුවන් සහ ඔයාගේ channel page එක grow කරගන්න පුළුවන් ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා අපි දැන් බලමු ඉතින් ගොඩක් අයට තමන්ගේ account එක page එකක් කරන්න පුළුවන් නමුත් අපි මෙතනදී USA audience ඒකට මේ වීඩියෝස් දාන්න ඒ නිසා අනිවාර්යයෙන්ම අලුත් account එකක් හදන්න සහ අනිත් එක තමයි මේක විශේෂ දෙයක් ඔයා අදන page එකේ නම ඔයා කවදාවත් ඔයාගේ කියන්නේ WhatsApp එකේ එතකොට ෂෙයා කරන්න එපා ෆලෝ කරන්න කියලා මොකද එතකොට අර මේ ඔඩියන්ස් එකක් හැදෙන්නේ ලංකාවේ ඔඩියන්ස් එකක් තමයි ගොඩක්ම හැදෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් Google එකේ සර්ච් කරන්න create a Facebook page කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තැනක් තියෙයි. ඉතින් මෙතනදී begin කියන තැනින් ගිහිල්ලා ඔයාලට page එක අවශ්‍ය වෙන්න මේ විස්තර ටික දෙන්න පුළුවන්. ඉතින් මේ නම දීලා බේස් දෙක දීලා ඉතින් මේක මම හිතනවා ගොඩක් අය දන්නවා කියලා මම මේකේ process එක මම කියලා දෙන්නේ නැහැ මොකද මම අද කතා කරන්නේ වීඩියෝස් අප්ලෝඩ් කරන විදිහ ගැන. හරි ඊට පස්සේ page එකක් හදා ගන්න. දැන් මගේ මම page එකට යනවා. ඉතින් මේක මම මේ ළඟදී හැදුව page එකක් මේක. හරි ඉතින් මේ තියෙන්නේ මගේ page එක. ඉතින් මේකට ඔයාලට අවශ්‍ය කරන page එකට අර background එකට දාන්න photo එකයි ඊට පස්සේ මේ profile picture එකයිරුත් ඒ අය වලින්ම ඔයාලට ලස්සන මේ profile picture එකකුයි banner එකකුයි හදලා දෙනවා. ඉතින් ඔයාලට පේනද මේ මම මේ දැන් මේ පෙරේද ඊයේ සහ අද දාපු වීඩියෝස් වලට පුළුවන් මෙන්න මෙතනින් යන්න මෙන්න මේ create a reel කියලා එකක් තියෙනවා. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන තියෙනවා. ඉතින් මෙන්න මේ create reel කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් එතනදී අප්ලෝඩ් කරන්න ඔයාගේ අර දත්තු වීඩියෝ එක. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන add video කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එක add කරලා මෙන්න මෙතන photos කියන තැනින් ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේකේ මේක ඇවිල්ලා thumbnail එකක් නෑ YouTube videos වල තියෙන thumbnail එක වගේ තමයි මේ FB video වලටත් අපිට thumbnail එකක් දාන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා ඔයාලට දැන් කියන්නේ මේ වීඩියෝ එක හදලා thumbnail එකක් වෙනම හදලා දාන්න පුළුවන්. එහෙම නැතුව මම නම් කියන්නේ මේ වීඩියෝ එකේම ලං ඔයාලට වෙන ලස්සන වීඩියෝ එකේ තියෙනවා නිකන් අර පොඩ්ඩක් attractive වෙන තැනක් තියෙනවා කියමුකෝ. ඉතින් මෙන්න මේකේ දැන් මම මේ ගන්නම් මෙන්න මේ අර පීය කපද්දි මෙන්න මේ විදිහට කෑලි වැටෙන ටික හරිද අන්න ඒ තැන ඔයාලට පුළුවන් සිලෙක්ට් කරලා ඉවරලා මේ සේව් කියන එක දෙන්න ඔයාලට පුළුවන් ඔයාගේ පේජ් එක මෙන්න මේ විදිහට වෙන තැනකින් ඕපන් කරගන්න නැත්නම් කලින් මේක කොපි කරලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ ඔයාලට පුළුවන් ඔයාගේ FB එකේ සර්ච් කරන්න contacts and videos කියලා මෙන්න මේ විදිහට සර්ච් කරන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා ඒකේ viral ගියපු videos එතකොට මේ වීඩියෝස් වලින් ටිකක් මේ උඩම වීඩියෝ එක ගන්නත් එපා වීඩියෝ 3-4ක් පල්ලෙහාට ගිහිල්ලා views තියෙන වීඩියෝ එකක් ඉස්සලා තෝරගන්න. ඒ තෝරගෙන ඉවරලා ඔයාලට පුළුවන් ඒකේ මෙන්න මේ විදිහට ටයිටල් එකයි ඒ දාලා තියෙන hashtag ඔක්කොම මේ විදිහටම කොපි කරලා ඔයාගේ වීඩියෝ එකට paste කරන්න තියෙන. එච්චරයි කරන්න තියෙන වෙන මුකුත්ම කරන්න නැහැ. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන next කියන එක දෙන්න. දැන් මේ වෙනකොට මේක publish වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ next කියන එක දීලා ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සෙටින් එක මෙන්න මේ උඩම තියෙන පබ්ලිෂ් කියන සෙටින් එක දීලා ඔයාලට පුළුවන් මේක පබ්ලිෂ් කරන්න. හරිද? ඒ විදිහට පබ්ලිෂ් කරලා බලන්න අනිවාර්යයෙන්ම මේකට views එනවා. මොකද මම කියපු ඒ විදිහට ඒ ටිප් ටික යූස් කරලා ඔයා දැම්මොත් එහෙම. Facebook එකේ content monetization කියන tool එක ඔයා enable කරගන්න නම් ඔයාට ප්‍රධාන වශයෙන් mainly තියෙනවා requirements දෙකක්. එකක් තමයි ඔයාට followers ලා 10000ක් ඕනේ. ඒ වගේම අවසාන දවස් 28 ඇතුළත කියලා තියෙන එක නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ කොහොම හරි views 1,50,000ක් තමයි ඕන වෙන්නේ. ඉතින් ඊටු ටික තව රික්වයර්මන්ට්ස් තියෙනවා නමුත් ඒවා ඔයා වීඩියෝස් දානකොට ඔටෝම ඒවා ටික හරියනවා. ඉතින් අර ප්‍රධානම තියෙන්නේ අර views 1,50,000යි followers 10,000යි. ඉතින් අර මං කියපු විදිහට හරියටම reach වෙන වීඩියෝස් දාන්න. මොකද එතකොට ඔයාට නිකම්ම මේ ටික හරියටම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අරගෙන වීඩියෝ එකට වැදගත් වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම අපි සඳුන් ටෙක්නික් YouTube channel එකට අලුත් වෙනා අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ දැම්ම පහළ තියලා subscribe button එකත් click කරලා bell icon එකත් all තියලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ සම්බන්ධයෙන් ඔයාගේ අදහස් පාලින් කමෙන්ට් එකක් දාගෙන තවත් මේ වගේම අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම goodbye ජය වේවා.